ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර ඉදිරිපත් කරයි විශ්වකාන්තා සාහිත්‍ය. ආයුබෝවන් සවන ගුවන් විදුලියේ විශ්වකාන්තා සාහිත්‍යය තුලින් ඔබ හමුවට පැමිණෙන මම ස්වර්ණා චන්ද්‍රසේකර. අද මම සාකච්ඡාවට භාජන කරන්නේ ඉන්දියාවේ කේරළයේ මලයාලම් සාහිත්‍යයට අයත් කමලා දාස් නමැති ලේඛිකාව විසින් රචනා කරන ලද A Doll for the Child Prostitute නමැති කෙටි නවකතාවයි. කෙටි නවකතාවක් කියන්නේ කෙටි කතාවකට වඩා දිගු වූ එහෙත් නවකතාවකට වඩා කෙටි වූ ප්‍රබන්ධ කතාවක්. ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ නවෙලා නමින්. ඉතාලි භාෂාවෙන් පැමිණි වචනයක්. නවකතාව නවල්, කෙටි නවකතාව නවෙලා. කමලා දාස් ජාත්‍යන්තර කීර්තියට පත් වූ ලේඛිකාවක්. ඇය මලයාලම් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද ගද්‍ය හා පද්‍ය නිර්මාණය කර තිබෙනවා. ඇගේ My Story නමැති නවකතාව ඉන්දීය භාෂාවන් කිහිපයකට සහ විදේශ භාෂාවන්ටද පරිවර්තනය වී තිබෙනවා. ඇය පෙරළිකාර නිර්භය ලේඛිකාවක්. පුවත්පත් කලාවේදිනියක්. ඇය කුඩා වියේ තමාගේ නිර්මාණ පළ වූ පුවත්පතක කතෘදුරය හෙබ වූ අතර ඉන්දීය කාන්තා විමුක්ති ව්‍යාපාරයේද ප්‍රමුඛත්වයේ දරන ලද කාන්තාවක්. 1934 දී කේරළයේ උපත ලැබූ කමලා දාස් විවාහ දිවියට පත් වුණේ වයස අවුරුදු 15 දී. සැමියා ඇගේ ලේඛන කටයුතු වලට සහයෝගය දුන් බව ඇය සඳහන් කර තිබෙනවා. ආදරයේ වස්තු කොටගත් පද්‍ය රචනයෙන් ලව් ක්වීන් නොහොත් ආදර රැජින වශයෙන්ද ප්‍රසිද්ධියට පත් වූ කමලා දාස් දිවියෙන් සමුගත්තේ 2009 දී. මෙම කෘතිය සේනාරත්න වීරසිංහ විසින් සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබෙනවා. මම අද සාකච්ඡාවට භාජන කරන්නේ ප්‍රදීප ප්‍රකාශකයන් මගින් ප්‍රකාශනයට පත් කරන ලද කමලා දාස්ගේ A Doll for the Child Prostitute නමැති කෘතියේ සිංහල පරිවර්තනයේ වූ සේනාරත්න වීරසිංහගේ රත්සර කැකුළු නමැති කෙටි නවකතාවයි. කතාව ආරම්භෙන්නේ කුඩා දැරියකට සිදු වූ අතවරයක් පිළිබඳව පාඨකයාගේ අවධානය යොමු කරමින්. දිනක් එක් මවක් සිය අසල්වැසි නෑගෙදරක ගොස් ආපසු පැමිණි විටක දකින්නට ලැබුණේ තම සැමියා එනම් සිය දියණියගේ සුළු පියා විසින් දියණිය දූෂණය කොට තිබෙන බවයි. ඔවුන්ගේ කතාබහට මාතෘකාව වූයේ මෙම පුවතයි. සාකච්ඡාව සිදු වූයේ එකී දැරියගේ මව සහ මැදිවිය පසු කළ තරබාරු ගැහැණියක් සමගයි. ආයි අක්කා නමින් හැඳින්වෙන ඒ තරබාරු ගැහැණිය ගණිකා නිවාසයක හිමිකාරියයි. යන්තම් අවුරුදු 12 පසු කළ තම දියණිය එම ස්ථානයට විකිණීම සඳහා රැගෙන ආවේ කැසඟ සිරුරක් ඇති දැරියගේ මවයි. දැන් ඉතින් කමක් නැහැ. ගිය දේවල් ඔහේ ගියපු දෙන් මේ පොඩි එකී ගැන අඬලා දොළලා පළක් තියෙනවේ. බලපන් ඒකි හොඳ හුරු බුහුටි කෙලි පොඩ්ඩ. ඒකිට මෙහි හොඳට අල්ලලා යයි. තව මාසෙකින් හමාරකින් මේ කෙල්ල අලු ගසලා ආපුවාම උඹටම බැරි වෙයි මේ උඹේ දුවද කියලා අඳුනගන්න. තේරුණාද? දැන් ඒකිට හොඳට කණ්ඩ බොණ්ඩ දෙන්න ඕන වයස. බලපන් මගේ කෙල්ලෝ ටික ඉන්න අපූර්ව රබ්බඩ ගෙඩි ටික වගේ. ඇට්ට කුණා වෙච්ච එකෙක් ඉන්නවද? නෑ. මොකද මම උන්ට බඩ පුරා කණ්ඩ දෙනවා. පාන්දරට බිත්තර දෙනවා. අනතුරුව කතුවරිය පාඨක අවධානය යොමු කරන්නේ දැරිය වෙතේ. පුංචි දැරිය හාත්පස දැස් යවුවායි. තරුණියෝ 7 දෙනෙක් බිම වාඩි වී සිටියෝයි. ඔහු මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත වූවෝයි. එසේ වුවද
ජනෙල් කවුළුවෙන් එපිකම් කර බැලූ ගැහැණු ළමයා කෙසඟ එකියකි. ඇය සිහින් දෑත් මත බංගලි වළඳු පැළඳ සිටියාය. සමහර විට ඇයට අවුරුදු 13ක් පමණ විය හැකියි. රුක්මනි මේ වරෙන් මම ළඟට. ආයි අක්කා දැරිය සිය දැවැන්ත උකුල මත හොයාගත්තා. අමුතුම ස්ථානයකට මව සමග පැමිණි දැරිය ස්ථානීය නිරීක්ෂණය කරන ආකාරය මෙයින් පැහැදිලි වෙනවා. ඇගේ දැස් දිව ගියේ තම වයසේම වගේ සිටින දැරියක් වෙතයි. තමා වසන නිවස හා මව හැරදමා නන්නාඳුනන නිවසකට නන්නාඳුනන පිරිසක් සමග ජීවත් වීමට පැමිණීම ඕනෑම දැරියකට ශෝකජනක විය හැකියි. එහෙත් ඇය තුළ ඇති වූයේ වෙනස් හැඟීමක් බව පහත සඳහන් ඡේදයෙන් පැහැදිලි වෙනවා. තමා උපන් ගෙදර හැරදමා පැමිණීම ගැන ඇයට කිසිම දුකක් වේදනාවක් නැත. සිය පියා මෙලොව හැර යාමෙන් පසුව තම නිවසට එන්ටයන්ට පටන්ගත් මිනිසා එක් අතකින් මිනිසෙකු ලෙස නම් කළ නොහැක. ඔහු රාක්ෂයෙකි. ඔහු තම මව අත්පත් කරගෙන විසුවේය. සෑම රාත්‍රියකම පාහේ ඔහු සිය මවට තලා පෙලා හිරිහැර කරන්නේ. තමා පමණක් නිවසේ තනිව සිටින අවස්ථාවල තමාටත් වද වේදනා පමුණුවන්නේ. එම හිරිහැර කරදරවල උත්සන්න අවස්ථාව වූයේ පසුගිය සතියේ ඔහු තමාව බලෙන් ඇදගෙන ගොස් දූෂණය කර දැමීමයි. රුක්මනී මේ පැමිණ ඇත්තේ මවගේ දෙවැනි සැමියා නොහොත් ඇගේ සුළු පියාගේ අතවර වලින් මිදෙන්නටයි. එයට මව සොයාගත් මාර්ගයේ දියණිය ගණිකා නිවාසයකට විකිණීමයි. මව සැමියා හැර දැමීමටද කැමති නැත. ඒ බව ආයි අක්කා හා ඇය අතර වූ සංවාදයෙන් පැහැදිලි වේ. මම පව්කාරියා, ඒකට කමක් නැහැ. ඒත් මගේ රත්තරන් කෙලිපැටික්කි. ඒකි හරිම අහිංසකයි. අනේ අක්කේ, ඒකි හොඳට රැකගනි. ආයි අක්කාගෙන් ලැබුණු කිලිටි වූ මුදල් නෝට්ටු කිහිපය ගුලි කොටගත් අනසුයා එය තම බඩතුරෙහි සංගවා ගත්තාය. මට අක්කගෙන් සල්ලි ගන්න ඕනේ නැහැ. උගුරෙහි දැඩිව යමක් හිර වූ කලකමෙන් ඇය හැඟුම්බරව කතා කළාය. ඒත් හැබැයිටම අපි ගෙදරට වැදිලා හැමදාම ජීවත් වෙන්නේ සුදාගින්නේ. ඊයේ හවස කෙසෙල් ගෙඩි දෙකක් කාලා කාට කෝප්පයක් බීපු ගමන් තමයි ඔය දැරිවි තාමත් ඔය ඉන්නේ. මව දැරිය ආයි අක්කාට බහර දී ඇත්තේ ඇය හිතන හැටියට ආරක්ෂා සහිතව අඩුතරමින් කුසගින්නේ නොසිටින්නටයි. නිවසෙහි ඇතුල් ගැබින් මතු උණු කෙසග සැරිය රුක්මනී ජනේලයෙන් දුටු දැරිය රුක්මනී සමග සිනාසුනාය. බංගලි වලලු දෑතෙහි පැළඳගෙන නිල් පැහැති සායකින් හා සුදු හැට්ටියකින් ඇය සැරසී සිටියා. ඔයාටත් මේ වගේ වලලු ඕනේද? කෙසග දැරිය රුක්මනීගෙන් ඇසුවාය. මේවා නයිලෝන් වලලු. ප්ලාස්ටික් ඒවා එහෙම නෙමෙයි. ගිය මාසේ පොළට ගිහින් එනකොට ආයි අක්කා මට මේවා ගෙනත් දුන්නේ. සීතා, උඹ කියලා දීපන් රුක්මනී කෙල්ලට මෙහෙ ගැන වංහුන් ටිකක්. ඒකි උඹට වඩා අවුරුද්දකට බාලයි. ආයි අක්කා කිව්වා. සීතා රුක්මනීගේ අතින් අල්ලගත්තා. ඔයාට ඕන නම් මගේ වලලු ටික ගන්නකෝ. තැඹිලි පාට වලලු කළු පාට හැමට කැපෙන්නේ නැහනේ. ඒට පිළිතුරු දුන්නේ ආයි අක්කායි.
අවුකාස්ට් එකේ ඉස්කෝලේ ගිය හින්දා තමයි ඔය හැම පිච්චිලා තියෙන්නේ. නැතුව පොත්ත කළු නැහැ. කොහොමටත් තව මාසෙකින් හමාරකින් හොඳට පාට වැටෙන හැටි බලමුකෝ. වකුටු වී බිම වැතිරී නිදාගෙන වුන් කළු ගැහණියක් නැගිට දැරිය දෙස බැලුවා. අනතුරුව ඇය ආයි අක්කා දෙසට හැරුණා. කළු වුණාම මොකද වෙන්නේ? ඇය ආයි අක්කාගෙන් ප්‍රශ්න කළා. බලාපල්ලා මගේ හැටි. මම කළුයි. ඒත් හැම මිනිහටම ඕනේ මමයි. රුක්මනීගේ අතින් අල්ලාගත් සීතා ඇය නිවසෙහි ඇතුළු කාමරයකට රැගෙන ගියා. එහි එලාගත් පැදුරු මත වැතිර නිදාගෙන සිටින ගැහණුන් රුක්මනී දුටුවා. සීතා ඇයට සාලයේ එක් කොනක තිබූ පැදුරක් පෙන්නුවා. ඔය පැදුරේ තමයි මම දවාලට නිදාගන්නේ. ඔයාටත් පුළුවන් ඒකේ පැත්තකින් නිදාගන්න. අනේ මට නම් බෑ දවාලට නිදාගන්න. රුක්මනී කීවා. රුක්මනී දැරියට මෙම ස්ථානය ගැන කිසිදු අවබෝධයක් නැති බව මෙයින් පැහැදිලි වෙනවා. සමාජ විෂමතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් රුක්මනීට ළමා වියේදීම ගණිකා නිවාසයක දිවිගෙවීමට සිදු වුණා. ඇය පැමිණි තමා පාසල් ගෙන ගිය පොත්මල්ලද සමගයි. මෙය පාඨකයාගේ සිත් සතන් කම්පනයට පත් කරන වෙනසුළු සිදුවීමක්. ඔයා තව පොඩි ළමයි. ඔයා හරිම අහිංසකයි. ඔයා හිතනවද අපට මේගේ රැයට නිදාගන්න පුළුවන් වෙයි කියලා? රෑ තිස්සේ අපිව හම්බ වෙන්නේ නැ අමුත්තු නලවලා ඉවර වෙන්න එළි වෙනකන්වත් නැහැ. සීතා කීවා. ඇයි ඉතින් රෑ තිස්සේ එන්නේ? රුක්මනී පුදුම වී ඇහුවා. සීතා කොක් හඬලා සිනාසුනා. රෑට මිනිස්සු එන්නේ ඒගොල්ලන්ගේ ඕනෑපාකම් වලට. රුක්මනී නිසල්මන් වුණා. තම සුළු පියා තමා ඇදගෙන ගොස් තමාට කරන ලද හදිය ඇයට සිහි වුණා. සීතා කෝපයෙන් කතා කළා. ඔවුන්ගේ කීමට එකඟ වුණේ නැත්තම් ආයියක්කා ඔයාට හාමතේ මැරෙන්න හරි. ඔව් මිනිස්සුන්ට ඕනේ උන්ගේ ඕනෑ පාකම් ඔක්කොම ඉෂ්ට කරව ගන්න. උන් මහ බල්ලෝ జాතියක්. කුඩා දැරියන් ගණිකා වෘත්තියේ යෙදවීම ළමා ලෝකයේ සුණු විසුණු කර දැමීම. අකමැත්තෙන් වුවද ජීවත් වීම සඳහා ඒ කළ යුතුයි. ආයියක්කා ගණිකා නිවාසයේ පවත්වාගෙන යන්නේ ඇගේ ජීවන වෘත්තිය සඳහා. දුගී බව නිසා අසරණ වන දැරියන්ගේ ජීවිත පිළිබඳව කතුවරිය පාඨකයා හමුවේ තබන්නේ ඇති නැති පරතරය නිසා ඇතිවන ඛේදජනක ස්වභාවයයි. මුදල් ඇති පුද්ගලයන් අහිංසක ජීවිත පිළිගන්නා ආකාරයයි. ආයියක්කාද අසරණ කාන්තාවක්. පුතා හැරුණු විට ඇයටද කාත් කවුරුවක් නැහැ. ඇය තරුණ වියේදී ගණිකා වෘත්තියට බඩ කාන්තාවක් බව පැහැදිලි වෙනවා. එකම පුත්‍රයා ඇය හැර ගිහින්. හැමදාම මම මගේ එකම පුතාගෙන් ලියුමක් එනකම් මග බලන් ඉන්නවා. මගේ කොල්ලා දැනට අවුරුදු 10කට ඉස්සර මාව දාලා යන්න ගියාමයි. තවම කිසිම ආරංචියක් නැහැනේ. ඇය මග බලාගෙන ඉන්නේ කවදා හෝ පුතාගෙන් ආරංචියක් ලැබේ යන අපේක්ෂාවෙන්. සීතාගේ වේගවත් කඩහට ඇසි මෘදු ගැහණු කටහඬකින් කවුද ඔය දඟලන්නේ? යයි අසන රුක්මනීට ඇසුණා. කවුද? රුක්මනී ඇසුවා. එයා තමයි මීතා රායි කියන්නේ. ආයියක්කා වෙනමම කාමරයක් වෙන් කරලා දීලා තියෙනවා. හැබැයි ලස්සන ගෑණි. එයා මැට්‍රිකියුලේෂන් විභාගෙත් පාස් කරලා තියෙනවා. එයා මෙහෙ ඉන්න අනිත් මල පොතේ අකුරක් නොදන්න ගෑනු වගේ නොවේ. සීතා පිළිතුරු දුන්නා. රුක්මනී, ඔයා කීයට යනකම් ඉගෙන ගත්තද? මං 6 වෙනි පන්තියේ හිටියේ. රුක්මනී කීවා. අපෝ ඒ ඇති. ඉංග්‍රීසි ටිකක් දන්නවා නම් හොඳටම ඇති. සීතා කීවා. ඉංග්‍රීසි නම් දන්නේ නෑ. මම මේ අවුරුද්දේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා විතරයි. හැබැයි මට පුළුවන් මරාති හින්දි භාෂා දෙකම. කතුවරිය ගණිකා නිවාසයේ ජීවත් වන්නන් පාඨකයා හමුවට පමුණුවන්නේ නාට්‍යමය ආකාරයෙන්. සීතා හා රුක්මනී අතර සංවාදයේ තුලින් රුක්මනී
ඉගෙනීමට දස්කම් ඇති දැරියක් බවත් ඇය 6 වෙනි ශ්‍රේණියේ උගනිමින් සිටින දැරියක් බවත් පැහැදිලි වෙනවා. ගණිකා නිවාස අතරද ඇත්තේ තරංගයක්. සින්දිතායි නමැති මහලු ගැහණිය හා ආයි අක්කා අතර ඇතිවන සංවාදයෙන් ඒ බව පැහැදිලි වෙනවා. ආයි අක්කා තම නිවාසයේ දැරියන්ට කතන්දර පැතිරවීම ගැන සින්දිතායි මැහැල්ලට චෝදනා කළා. උඹ මගේ බාල නගා වගේනේ බං. ඉතින් එහෙම එක මම මොන දිලව්වකටද උඹේ කෙල්ලන්ට විරුද්ධව ගතු කියන්නේ. හැම එකම දන්නෝ උඹේ කෙල්ලෝ ටික හොඳ ශරීර සම්පන්නකමින් ඉන්න විත්තිය. සාහිබ් ඉස්පෙක්ටර් මහත්තයා කියනවා උඹේ මීරා කෙල්ල කාලෙකට ඉස්සර හොඳට ප්‍රසිද්ධ වෙච්ච බයිස්කෝප් කාරියක් වගේ ලස්සනයිලු. උඹට කොහෙදද බං සාහිබ් ඉන්ස්පෙක්ටර් මහත්තයා හම්බුලිච්ච උනේ. මහත්තයා මට හදි ගැහුනේ ඊයේ කෝසලීගේ ගෙදරදී. මහ පජාත මිනිහා. ආයි අක්කා කෝපෙන් කෑ ගැසුවා. මම මේ මිනිහට පඳුරු පාක් උඩන් දෙනවා. හැම සුමානයකටම සැරයක් රුපියල් 50ක් මිට මොලවනවා. කෙල්ලෝ ටික නිකන් දෙනවා. එහෙම අරගෙනත් කිසිම ගනුසරුවක් නැතුව මගේ හතුරන්ගේ ගෙවල් වලට වැදිලා පාච්චල් වචන කියනකොට මගේ රීරි මාංශේ නටනවා. කෝසලීගේ කෙල්ලෝ මගේ කෙල්ලන්ගේ පයට පෑගුණු දූවිල්ලක්වත් වචනවද? කතුවරිය සමාජ විෂමතාව නිරූපණය කරන්නේ උපහාසාත්මකව. ගණිකා නිවාස පවත්වාගෙන යාම හා බාලදරියන් ගණිකා වෘත්තියේ යෙදවීම නීතියෙන් තහනම් වුණා. නීතිය රැකීමට පොරොන්දු වී සේවයට බැඳුණු පොලිසියේ ඉහළ නිලධාරීන්ට අත්ලස් දීමෙන් නීති විරෝධී කටයුතු වලට බාධාවක් නොවැතිව ගෙන යා හැකි බව මෙයින් පැහැදිලි වෙනවා. මෙය එදත් අදත් කවදත් සමාජයේ පවතින සමාජ අසාධාරණය. වෙනත් පිරිමි ගණිකා නිවාසයට ගොස් ගෑනුන් ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් පසුවයි. එහෙත් සහිබ් ඉන්ස්පෙක්ටර්ට ආයි අක්කාගේ හා කෝසලීගේ ගණිකා නිවාසවලින් නොමිලේ ගැහැණුන් හා අතපුරා අත්ලස්ද ලැබෙනවා. දැන් ඔහුට අලුත්ම අදහසක් පහළ වී ඇති බව සින්දිතායි මැහැල්ල ආයි අක්කාට පවසන පහත සඳහන් වදන් වලින් පැහැදිලි වෙනවා. ඉස්පෙක්ටර් මහත්තයා කියනවා එයාට දැන් ගෑනු වහකදුරු වෙලා එයාට දැන් ගැට වයසේ කෙලි පොඩ්ඩක් හොයාගන්න තියෙනවා නම් පංකාදු. රුක්මනී දරියගේ අනාගතයේ කෙබඳු වේද යන්න පිළිබඳව සැක සංකාවක් පාඨක සිත් සතන් තුල ඇති වෙනවා. රුක්මනීට ගණිකා නිවාසයේ නියම ස්වභාවය ගැන හැඟීමක් නැහැ. මව තමා ආරක්ෂිත ස්ථානයක රඳවා ගිය බවයි ඇයට හිතුණි. සීතා දරියගේ සමාගමෙන් රුක්මනී මහත් සතුටක් ලැබුවා. ඔවුන් එකතු වී වැලිසෙල්ලම්පත් ඉවුවා. කොටු පැන්න. සීතා යම් කිසි අසනීපයකින් පෙළෙන බව රුක්මනී වටහා ගත්තා. ඔයා hina වෙනකොට ඇයි බඩ බදාගන්නේ? ඒක නේන්න. මම hina වෙනකොට දැනෙනවා බඩ ඇතුලේ මොකක්දෝ දෙයක් පෙරලෙනවා වගේ. හැබැයි කොහොමටත් මට මේ දවස්වල ඉන්නේ හොඳ සනීප ගතියකින් නන් නෙමෙයි. කිසිම කෑමක් බීමක් ගන්න පිරියක් නැහැ. දහවල් කාලයේ නිදාගෙන විවේක ගන්නා තරුණියෝ සැන්දෑ යාමයට සැරසෙන ආකාරය කතුවරිය දක්වා ඇත්තේ මෙලෙසයි. තරුණියෝ එකිනෙකා දැඩි ලෙස දීප්තිය දෙන සුළු වයිවාරන්න ඇඳුමින් සැරසෙමින් සිටිති. සමහරු මුහුණ මත වත්සුණු තවරා ගනිති. හිස මල්කිනිති පැළඳ ගනිති. බාලදරියෝ දෙදෙන බිම මත කොටු සටහන් කීපයක් ඇඳගෙන ඒ මතට වලං කැට කැබැල්ලක් වීසිකොට දමමින් කිසියම් ගැමි ක්‍රීඩාවක නිරතව සිටිති. ළමයිනේ ඔය සෙල්ලම් නතර කරපල්ලා. දැන් මෙතෙන්ට මිනිස්සු එන වෙලාව. ආයි අක්කා සිය ආඥාව නිකුත් කළා. තවමත් ළමා ලෝකයේ ජීවත් වන සීතා හා රුක්මනීගේ ඉරණම පිළිබඳව පාඨකයා තුල දැනෙන්නේ ශෝකය. සහිබ් ඉන්ස්පෙක්ටර් ගණිකා නිවාසයට ගොඩ වැඩුණා. ඔහු ස්ථූල ශරීරයකින් හෙබි පුද්ගලයෙක්. පොඩි එකේ කෝඩුකාරියක්ද? ඔහු ආයි අක්කාගෙන් ඇසුවා. මහත්තයත් එක්ක ඵලයක්. මහත්තයා අපේ හරිම හිතවතේ. ආයි අක්කා රුක්මනීට කීවා. එතන සිට සිදුවීම
කතුවරිය පාඨකයා හමුවට තබන්නේ මේ ආකාරයටයි. දැරිය ඔසවා සැටියක් මත තැබූ ඉන්ස්පෙක්ටර්වරයා ඇගේ ගවුම ලිහන්නට උනේය. අනේ මාව අතාරින්න යනුවෙන් අයදෙමින් දැරිය ඔහුගේ දරදඬු හස්තයෙන් මිදීම පිණිස උත්සාහ ගත්තා. මාව අතාරිනවා නැත්තම් ඇස් දෙක සූරනවා. මොනවා කිව්වවල් පැල්ලි? මහත් කෝපයට පත් වුණු ඉන්ස්පෙක්ටර් සහීබ් ගොරෝසු හඬින් සැර දැම්මේ. මම උඹට රතු පාට ගවුමක් ගෙනත් දෙන්න. ඔව් ලේස් වාටි දාලා තියෙන එක. වහා නැගිටගත් රුක්මනී මිදුලට පැනගත්තා. ඇගේ හිසකෙස් අවුල් වී ගොස් තිබින. මුහුණ පුරා දහඩිය රූරා ගලා බසිමින් තිබින. සීතා net අයා උනන්දුවෙන් බලා සිටින විට බිම මත ඇඳි සෙල්ලම් කොටුව තුලට පැනගත් රුක්මනී මම දිනුම් යයි මහානින් කෑ ගෑවා. එහෙත් ඒ ප්‍රීතිය වැඩි වෙලාවක් භුක්ති විඳීමට ඇයට ලැබුණේ නැහැ. ඒකේ හරිම වෘක දෙන කට්ට කයිරා ටිකයි. ඒ වුණාට මම ඒකිට කැමතියි. ඉන්ස්පෙක්ටර් ආයක්කාට කීවා. මීරා ගණිකා නිවාසයට පැමිණෙන කොලෙජ් ශිෂ්‍යයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවකට පත්වීම ගැන රාදා ආයක්කාට සැලකලා. ඒ ඉලන්දාරියා හිතාගෙන ඉන්නේ එයා මීරාගේ මිනිහා කියලා. මහරෑ ජාමයක් තිස්සේ ඒ හාදයා මීරා එක්ක කසකුසු ගගා ඉන්නවා. මොනවද ඒ කොල්ල හැම වෙලාවෙම කසකුසු ගන්නේ? එයා මීරාට දේශපාලනයේ උගන්වනවා. හැබැයි අපරාධ කියන්න බෑ. මිනිහා අපේ කාගේවත් ඇඟටවත් අතක්වත් තියන්නේ නැහැ. මන් දන්න එකම එක දේ තමයි ඒ හාදයා මීරා එක්ක ඉඳලා යන්නේ ලොකු ඉහේ ඇම්මක් හදාගෙන. ඒ හාදයා එහෙම ගිය දාට මීරා පිළිමි පුරුටක්වත් කාමරේ පැත්ත පළාතට ගන්නෙ නැහැ. ඇඳ උඩ වාඩි වෙලා සින්දු මුමුණ ඉන්නවා. මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් වෙන කිසිවෙකු ගැන හිතන්න හදවතට ඉඩක් නැහැනේ. මගේ හිත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි වෙන කිසිවෙකු හෝ දකින්න දිනුවනට ඉඩක් නැහැනේ. අපලං කරවා ආලය ගැන විමසයි කවුරුන් වේවා හමු මොහොතේ මට ඔබ ගැන පවසයි. මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් වෙන කිසිවෙකු ගැන හිතන්න හදවතට ඉඩක් නැහැනේ. මගේ නිත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි වෙන කිසිවෙකු හෝ දකින්න දිනුවනට ඉඩක් නැහැනේ. හසරල් නැවතී සිනහස ගැන පවසයි පීතන පියුමන් දලුලන තුරුවේ මට ඔබ
වසන්තය කියන්නේ ඔබටයි මටයි 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 වසන්තය කියන්නේ ඔබටයි මටයි. ආයි අක්කා මීරාගේ කාමරයේ වසා තිබෙන දොර සමීපයට ගොස් මද වේලාවක් ඔවුන්ගේ කතා බහට ඇහුම්කන් දුන්නා. ඔහු කතා කළ වචන වලින් අහුලා ගත හැකි වුණේ කිහිපවරක් සඳහන් කළ විප්ලවය යන්නයි. ආයි අක්කා දොරට තට්ටු කළා. මීරා දොර ඇරිය. "තමස මෙහාට ආවේ මීරට විප්ලවය උගන්වන්නද? මම සල්ලි ගෙවලා ඉන්නේ." තරුණයා කිව්වා. "මේක ගණිකා නිවාසයක් මිසක් රැස්වීම් පොලක් නෙමෙයි. මහත්තයාගේ වැඩ ඉවර කරගත්තා නම් යනවා හොඳයි. තව ටිකකින් මෙතෙන්ට ගොඩ වෙන්න කී දෙනෙක් ඇහැ ගහගෙන ඇද්ද?" ආයි අක්කා සැරෙන් කිව්වා. මීරාගේ කාමරයේ දොර ශබ්ද නගා වැසුණා. මීරාගේ මේ සම්බන්ධය ගැන ආයි අක්කා ඉන්ස්පෙක්ටර් සහිබ් සමගද සාකච්ඡා කළා. අන්නර ඉස්කෝලේ යන කොළුව ආයෙත් සැරයක් මේක ඇතුළට වැදිලා දේශපාලනයේ කියවනවා වගේ. ඉන්ස්පෙක්ටර්ගේ මුහුණ නරක් වුණා. "මට පුළුවන් ඕකව කුදලන් ගින් ගල්පල්ලියට දක්වන්න උනා. මන් දන්නවා අපේ මහත්තයාට ඌව මෙතනින් තොලොංචි කරලා දාන්න පුළුවන් බව. ඒත් ඉතින් අපි ටිකක් ඉවසමුකෝ. මීරා කෙල්ල හැබැයිටම මගේ දුවෙක් වගේ. මම හරිම ආදරෙයි ඒකිට. ඒ හින්දා මම ඒකිගේ හිත තැලෙන්න වචනයක්වත් දොඩන්නේ නැහැ." ආයි අක්කා කීවා. ඒ හාදේ මීරට ගීත ගෝවින්දේ කියා දෙනවා. සමහර දවස්වලට ඇහෙනවා. එයා උගන්වපු සමහර ගීත මීරා කියනවා මම අහලා තියෙනවා. රාදා කිව්වා. මීරට තියෙන්නේ පංකාදු කටහඬ. ඒකේ ගෑනුන්ට චින්තාමානික්ක රත්නය. අනේ මට පුදුම මීට අවුරුදු 19කට ඉස්සර කවුද මේ දරු පැටියව අපේ දොරකොට දාලා ගියේ කියන එක. අනේ මන් දන්නේ නැහැ. සමහර විට වැදගත් ඉහළ පවුලක නෝනා කෙනෙකුට හොරාට හම්බ වෙච්ච දරුවෙක් හන්දා එහෙම දාලා යන්න ඇති. නේද? ආයි අක්කා අතීතේ මෙනෙහි කළා. සමහර විට දරුවෙක් හදා වඩා ගන්න පුළුවන් කමක් නැති ගණිකාවක් දාලා ගියත් දන්නෙත් නැහැ. රාදා කීවා. "උඹලා ඔක්කොම ඒකිට ඉරිසියයි." ආයි අක්කා කීවා. මීරා ශිෂ්‍යයාට දැඩි ලෙස ආදරය කරන බව ආයි අක්කාට වැටහුණා. දිනක් මීරා හඬනු දුටු ඇය ඒ පිළිබඳව විමසුවා. "දුවේ, මිනිහා උඹට මොනවා කළාද?" "මොනවත් නැහැ. එයා මට හොඳටම ආදරේ." "එහෙනම් අහවල් එකටද අඬන්නේ?" "එයා කිව්වා මාව බලන්න එන්න ඕනේ හින්දා එයාට තිබුණ එකම පෑන විකුණලා සල්ලි හොයාගත්තලු. එයාට කිසිම ආදායමක් නැහැලු. මෙහෙම මාව බලන්න එන්නේ කොලෙජ් එකෙන් දවල්ට බත් කන්න දෙන ආධාර දීමනාවයි බස් ගාස්තු දීමනාවයි ඉතුරු කරගෙනලු. ඉතින් එයා මට හොඳටම ආදරේ." මේන් ටික දිනකට පසු එක් දිනක හිමිදිරි උදෑසන ආයි අක්කාට මීරා දකින්න ලැබුණේ නැහැ. මීරාගේ කාමරයේ දොර වසා තිබුණා. රාදා ඇගේ දොරට ගැසුවා. දොර හැර බලන විට මීරා හිටියේ නැහැ. ඒ තරුණයා සමග පැනලා ගිහින් ආයි අක්කා හඬා වැළපෙන්නට වුණා. "ආන්න දෙයක් නැහැ. මීරා ආයෙත් මෙහෙ එනවා. අර ආදයා සල්ලිකාරයෙක් නෙමෙයි. සල්ලි නැතුව කොහොමද ජීවත් වෙන්නේ?" දෙන්න එකතු වෙලා මීරා බායිගේ රත්තරන් මාළේ විකුණලා ටික කලක් කයි බොයි. සල්ලි අහවර වුණාම උන්ට හිඟා ගන්නයි වෙන්නේ. මම මේ කෙල්ලෝ ටික කොයිතරම් හොඳට ආරක්ෂා කරනවද? මම උන්ට කිරි බිත්තර මස් මාළු මෝර තෙල් ගුලි ඇඟ වැඩෙන කෑම ಜಾති ඔක්කොම කණ්ඩ බොණ්ඩ ගෙනත් දෙනවා. හැම කානිවල් එකටම හැම උත්සවයකටම එක්ක යනවා.
මම උන්ට හරිම ආදරේ. ඉතින් එහෙව් එක ආයක්කා නොනවත්වා දුක් ගැනවිලි කියන්නට වුණා. සරස්වතී නමින් හැඳින්වෙන කළු පැහැති තරුණිය තමා සතු සියලුම ආම්පන්න පොදි වැඳගෙන විත් මීරා සිටි කාමරයේ පදිංචියට ගියා. මම මේ කාමරේට බොහොම කාලෙක ඉඳන් තමයි ඇහැ ගහගෙන හිටියේ. මෙතෙන්ට අපූර්වට පාර පේනවා. මට දැන් ජනේලෙ ළඟට වෙලා ඉඳන් ලොකු කාර්වල යන මහත්තුරු පිළිපා ගන්න පුළුවන්. සීතා හදිසියේ අසනීප වීම රුක්මනීගේ ශෝකයට හේතු වුණා. සීතා මිදුල පුරාම වමනය කරන්න පටන් ගත්තා. ඒ සොයා පැමිණි තැනැත්තා බිය වී මෙතන සමාජ රෝග සෑදුණු වෛශ්‍යාවන්ගෙන් පිරුණු තැනක් යයි පරිභව කොට මුදල් ආපසු ඉල්ලුවා. ආයක්කා බෙහෙවින් කෝප වුණා. හතර වටේ වමනය කරගෙන වේදනාවෙන් කෙඳිරි ගාමින් තව තවත් වමනය කරන්නට තතරන සීතා අසරට හනිහඩික පැමිණි ආයක්කා සීතාගේ කෙස් වැටියෙන් අල්ලාගෙන මුහුණ හරහා අතුල් පහර කීපයක් දුන්නා. "මොකක්ද තීකල නවනින්දිරා? මෙතන තියෙන නම්බුව නැතිබංග කරලා දැම්මා. වීදි ගානේ ඇවිදලා දහජරාව කාලා ඇවිත් මෙතෙන්ට එන මහත්තුරුන්ගේ මූණට හැරුවා." කෙසේ වුවත් Tamanට දින 3ක නිවාඩුවක් ලැබීම ගැන සීතා සතුටු වුණා. අපි වළංකටු ටිකක් ඇහිඳගෙන ඊට පස්සේ හැමදාම කට්ටි සෙල්ලම් කරමු. මිදුලේ ලී වැටට හේතු වුණු සීතා රුක්මනී ඇමතුවා. "රුක්මනී අර බලන්නකෝ අර ආකාශේ හැටි හරියට සුදුහුණු ගාපු බිත්තියක් වගේ." "ඔව් එක කාලෙක මාත් ජීවත් වුණේ සුදුහුණු ගාපු හොඳ ලස්සන ගෙදරක. දීපවාලි අවුරුද්දට හැමදාම අපේ තාත්තා බිත්තිවල සුදුහුණු ගාවන." "ඉතින් තාත්තා දැන් කොහෙද?" රුක්මනී පුදුමයෙන් ප්‍රශ්න කළා. "තාත්තා මැරිලා." "ඔව් ඔක්කොම මැරිලා. මීට අවුරුදු 3-4කට ඉස්සර කොලරා වසංගතේ අපේ පවුලම පිළිගත්තා. පවුලේ 5 දෙනෙක්ම මිය ගියා. මගේ අම්මා තාත්තා සහෝදරයෝ 3 දෙනා. හැම කෙනෙක්ම හැම දෙයක්ම මැරිලා යනවා රුක්මනී." "ඕ අර ආකාශේ වුණත් මැරිලා යනවා." පවුලේ හැම දෙනාම වියෝ වීමෙන් අසරණ වූ සීතාට තිබූ එකම පිළිසරණ ගණිකා නිවාසයයි. එසේ වූයේ සමාජ විෂමතාවයේ ප්‍රතිඵලයක් වශයෙන්. සීතාගේ අවසානයේද සිදු වුණේ ඒ ආකාරයටමයි. ඇගේ වමනේ නැවතුනේ නැහැ. ඇය ගැබ්බරින් බව දැන ගැනීමට තරම් මේරූ මනසක් ඇයට තිබුණේ නැහැ. ඒ අවාසනාවන්ත සිදුවීම කතුවරිය නිරූපණය කරන්නේ පාඨකයාගේ හදවත කම්පණයට පත් කරන ආකාරය. සිහින්ව අමරා ගන්නා ලද බෙහෙත් ගුලියකුත් කිසියම් කැලෑකොළ අහුරකුත් උල්කොට තනා ගන්නා ලද සිහින් කෝටුවකුත්ගෙන සින්දිතායි මැහැල්ල ආයක්කාගේ කාමරයට නුදුරු කුඩා කාමරයේ තුලට වදිනු දුතු රුක්මනීගේ සිතට කිසියම් අන්තරාදායක හැඟුමකින් සලිත වී ගියේ. එවේලෙහි ආයක්කා සීතාව එම කාමරයේ තුලට ගෙන ඇගේ සිහින් අත්අඩු දෙකින් තරයේ අල්වාගෙන සිටියා. සීතා කෑගසන්නට ඌවායි. "එපා එපා. ඒ නාකිච්චිට මගේ ඇඟට අත තියන්න දෙන්න එපා දෙයියනේ." ඒ සමගම කාමරෙහි දොර අගුල් වැටුණා. ඉන් අනුතුරුව කිසිවකු විසින් දෑතින් බොටුව මිරිකා ගන්නා විට අසන්නට ලැබෙන අන්දමේ යටිගිරියෙන් නැගෙන විලාප හඬක් ශ්‍රවණය විය. රුක්මනීට සිය දෙපා අඩපනව ගොස් බිම වැටෙන්නට යන්නාක් මෙන් හැඟිනේ. "රුක්මනී!" සීතා පණ අදිනවා. ආයක්කා මෘදු හඬින් තෙපලායි. ඉන්ස්පෙක්ටර් සහිබ් වෛද්‍ය සහතිකය ලබා දීම පිණිස සුදුසු වෛද්‍යවරයෙකු සපයා දුන් අතරම සීතාගේ මිනිය මෝචරිය වෙත ගෙන ගොස් පුලුස්සා දැමීමටද කටයුතු යෙදුවේ. සමාජ විෂමතාව හේතු කොටගෙන අසරණ ජීවිත බිලිගන්නා ආකාරය මෙයින් පැහැදිලි වෙනවා.
අයිති බව විල පවසනවා ඩිංගුට අයිති බව ඩිංගු පවසනවා නුඹ කාටද හිමි නෙළුම් මලේ ඉරුවාවාමලු ඔබ පිබිදෙන්නේ විලහින්දාමලු ජීවත් වන්නේ ඩිංගුටලු මధుමී පුරවා දෙන්නේ නෙළුමේ කාටද සෙනෙහ පුදන්නේ ඉරුට අයිති බව ඉරු පවසනවා විලට අයිති බව විල පවසනවා ඩිංගුට අයිති බව ඩිංගු පවසනවා නුඹ කාටද හිමි නෙළුම් මලේ ඉරු ළඟ ආසේරුවට පිපියන් විල්දිය තුල සැඟවී සැනහියන් ආදරයක් නැති මිනිසකු දැතට නිලුමේ නුඹ හසුවන්න එපා ඉරුට අයිති බව ඉරු පවසනවා විලට අයිති බව විල පවසනවා ඩිංගුට අයිති බව ඩිංගු පවසනවා නුඹ කාටද හිමි නෙළුම් මලේ රුක්මනීටද ඉන්ස්පෙක්ටර් සිටින කාමරයට යන ලෙස ආයි අක්කා බල කළා. ඒ වන විට රුක්මනී හිටියේ ඇගේ බෝනික්කා හා සීතාගේ බෝනික්කා මගුල් ජෝඩුවක් මෙන් සරසමින්. අනේ අක්කේ මට බෑ රුක්මනී කිව්වා. අපි මේ සෙල්ලම් කරන්න පටන් ගත්තා විතරයි. අපි අලුත ගෙනා බෝනික්කට අපේ බෝනික්ගේ කසාද බැඳලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. අපි ඒ දෙන්නට මීරයි ක්‍රිෂ්ණයි කියලා නම තිබ්බා. අනේ අක්කේ ඒ රකුසට කියන්නේ ඔබට පුළුවන් ද බං ඉන්ස්පෙක්ටර් මහත්තයාට බෑ කියන්නේ. රුක්මනී ඔහුගේ කාමරයට ගියේ. සීතා ඔයා මට මම ගිහින් එන්නකම් ඉන්න ඕනේ. මම හනික එනවා කසාද බැඳිල්ල ඉවර කරන්න යයි පවසමි. ඉන්ස්පෙක්ටර් රුක්මනීට පිටරට බෝනික්කෙකු ගෙනත් දෙන බවට පොරොන්දු වුණා. ඔහු තට්ටේ පෑදුණු මුණුබුරු මිනිබිරියන් සිටින සීයා කෙනෙක්. රට බෝනික්කා ගැන සිතමින් රුක්මනී ඉන්ස්පෙක්ටර්ට අවනත වුණා. එහෙත් සීතාගේ මිය යාමෙන් පසු රුක්මනීගේ මනස පෙරලියකට ගොදුරු වුණා. බෝනික්කන්ගේ විවාහය ගැන සිහිපත් වුණා. ඇය ඉන්ස්පෙක්ටර්ගේ ඝන රෝම සහිත පපුව මත මුහුණ හොයාගෙන හඬන්නට වුණා. අප්පච්චි අනේ මගේ අප්පච්චි මාව මේ ඉන්න තැනින් වෙන කොහාට හරි ගෙනියන්න. එහෙම නැත්තම් මමත් සීතා වගේ මැරිලා යයි. අප්පච්චි ඒ කියන්නේ උඹේ තාත්තටද කතා කළේ? ඉන්ස්පෙක්ටර් ඇසුවා. ඔව් මගේ අප්පච්චි මට හරිම ආදරේ. අප්පච්චි ඉන්නකොට හැමදාම අපේ අම්මා එක්ක රණ්ඩු කරගන්නවා. එහෙම රණ්ඩු කරගත්තු වෙලාවක අප්පච්චි මටවත් නොකිය අපේ ගෙදරින් පිට වෙලා ගියා. ඒ ගියාමයි. ආයෙත් කවමදාවත් ගෙදර ආවේ නැහැ. ඊට පස්සේ හැම දීපවාලී අවුරුද්දක්ම ලං වෙනකොට මම අප්පච්චි ඒයි කියලා මග බලාගෙන හිටියා. මට අලුත් ගවුම් රෙදි කෑල්ලක් ගෙනත් දෙයි කියලා මග බලාගෙන හිටියා. නමුත් කවදාවත් ආවේ නැහැ. අනේ අප්පච්චි කවදාවත්ම මාව බලන්න එන්නේ නැද්ද අප්පච්චි? ඉන්ස්පෙක්ටර්ගේ හිතත් විපර්යාසයකට භාජනය වුණා. ඔහුගේ කාමුක හැඟීම් පහ වී ගියා. අනේ දෙයියනේ
මීට පස්සේ මම ඔය දුවගේ අප්පච්චි වෙන්න. ඔව් අද ඉඳලම මම මගේම දුවෙක් හැටියට රැක බලා ගන්නම්. ඉන්ස්පෙක්ටර්ගේ අමනුෂ්‍යත්වයේ අභිබවා මනුෂ්‍යත්වයේ ඉස්මතු වුණා. රුක්මනීගේ අසරණ ජීවිතය රැකුණා. මේ අතර ආයි අක්කාට තවත් සිදුවීමකට මුහුණ දීමට සිදු වුණා. මීරා ආපසු පැමිණ ආයි අක්කාගේ දෙපා වැළඳගෙන හඬන්නට වුණා. අනේ රත්තරන් අක්කේ මට පිහිට වෙන්න. ඉන්ස්පෙක්ටර් සාහිබ් පොලිස්කාරයන්ට කියලා මගේ මහත්තයා කුදලගෙන ගිහින් දසවද දෙනවා. තව පැමැක්කමාරක් ගියොත් මම කනවැන්දුමියක් වෙයි. අනේ අක්කේ ඉන්ස්පෙක්ටර් මහත්තයාට කියන්නකෝ එයාට ගාන එක නවත්තන්න කියලා. එයා මාව මෙහෙම පැහැරගෙන ගියේ නෑ. මගේ පෙරැත්තටමයි එහෙම වුණේ. මොලොක් සිතති. මීරාට ආදරය කරන ආයි අක්කා පොලිසියට ගොස් තරුණයා රථයකට නංවාගෙන නිවසට කැඳවාගෙන ආවා. තරුණයාගේ දෑසින් කඳුළු කැට කඩා හැලුණා. රුක්මනී ඔහුට රථයෙන් බැස ගැනීමට උදව් කළා. මගේ ඇටකටු ටික පොඩි කළා. ඔහු කීවා. අනතුරුව වූ සංවාදයේ කතුවරිය නිරූපණය කරන්නේ මෙසේ. අපේ අම්මයි තාත්තයි පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ නැහැ. ඈත ගමක නෑ ගෙදරක ගිහින්. අද හවසයි නැවත ගෙදරට එන්නේ. ඒ එන්න ඉස්සර වෙලා මම ආපහු ගෙදර ගිහින් ඉන්න ඕනේ. නැත්තම් මට බේරුමක් වෙන්නේ නැහැ. එහෙනම් පසුගිය දවස් ටික ජීවිත කතාවේ මිහිරි නිවාඩුවක් විතරද? මීරා තරුණයාගෙන් ඇසුවා. ඔයා ඇයි එහෙනම් මාව මුලා කළේ? අපි කසාද බැඳලා අඹ සැමියන් හැටියට ජීවත් වෙන්න කියලා ඔයාමනේ කිව්වේ. ශිෂ්‍යයා වචනයකුදු කතා කළේ නැහැ. ඔය ළමයාගේ වයස කීයද? ආයි අක්කා ඇහුවා. 19යි තරුණයා කිව්වා. එහෙනම් ඉතින් ආපහු ගමට යන්න. මීරාව හිතෙන් අතෑරලා ගමට ගිහින් දෙමාපියන් එක්ක හොඳින් ජීවත් වෙන්න. එහෙම ඉන්න අතරේ හොඳ රස්සාවක්කාරිය හොයාගෙන අතමිට සරු වුණාම මෙහාට ආවට ගියාට වරද්දක් නැහැ. හුන්තැනින් නැගිටගත් ශිෂ්‍යයා අත ඔසවා ආචාර්යකට ගෙදර යාම පිණිස පිටත් වුණා. ආවලම් ඌරෙක් මීරා කිව්වා. ඌ කිව්වේ උගේ වයස අවුරුදු 24ක් කියලා. බේගල්කාරයා පට්ටපල් පචේ. කතුවරිය සමාජ දුර්වලතා පාඨකයා හමුවේ තබන්නේ උපහාසාත්මකවයි. දේශපාලනයේ විමුක්තිය ගැන කතා කළ ශිෂ්‍යයාද කපටියෙක් වංචාකාරයෙක්. සමාජයේ හැටි ඒ ආකාරයයි. ආපසු පැමිණි මීරාට තමාගේ සුව පහසු කාමරයේද අහිමි වුණා. පරබැල්ලි උඹ හිතුවද මේ කාමරේ තමුන්ට අයිති එකක් කියලා? ඈබල උඹ අර ඉස්කෝලේ යන කොල්ලා එක්ක නන්නත්තාරිය ඇවිදලා ආයෙත් මෙහාට වැදෙන්න ආවද? දෙන්නේ නැහැ බොල. මේ කාමරේ දැන් මේක මගේ. සරස්වතී මීරාගේ ස්ථානයේ දිනාගත්තේ ඒ විදිහටයි. බිරිඳක් වීමේ ප්‍රාර්ථනාවෙන් සුන්දර අනාගතයක් අපේක්ෂාවෙන් නව ජීවිතයක් හඹා ගිය මීරාට දක්නට ලැබුණේ මිරිඟුවක් පමණයි. කෙසේ වුවත් කතාව කෙලවර වන්නේ සතුටුදායක ආකාරයටයි. ඉන්ස්පෙක්ටර් ආපසු ආවේ රුක්මනීට පිටරටින් ගෙන විශාල බෝනික්කෙකුත් තෑගි පිණිස අරගෙන. එහෙනම් මහත්යත් මොලොක් හිතක් තියෙන කෙනෙක් වෙලා ආයි අක්කා කීවා. අකේ මම දැන් හුඟක් වයසට ගිය මිනිහෙක්. ඉන්ස්පෙක්ටර් කීවා. මේ පුංචි කෙල්ල දැක්කම මට මතක් වෙන්නේ නාගපුර වල ඉන්න මගේ පුංචි මිනිපිරි. එයත් මේ දැරිය වගේ හරිම හුරතක්. කතාව අවසන් වන්නේ දසවසරක් ගමෙන් පිට වී නගරයේ සිටි ආයි අක්කාගේ පුත්‍රයාගෙන් ආයි අක්කාට ලිපියක් ලැබීමේ. ඒ පුත්‍රයා ඊළඟ සෙනසුරාදා තමා බැලීමට එන බව දන්වා තිබුණා. ආයි අක්කාගේ බලාපොරොත්තුව රුක්මනී තම පුත්‍රයාට විවාහ කර දීමටයි. මටත් හිතයි මේ ගේ සරස්වතීට බාර දීලා බරණැස පැත්තට ගිහින් ඉඳලා මැරිලා යන්න. මම මගේ අන්තිම කාලෙට ගන්න තරම් සෑහෙන මුදලක් දැනට එකතු කරගෙන තියෙනවා.
මම එයින් සල්ලි ටිකක් අරගෙන කවුරුත් නැති සින්දිතායි මැහැල්ලත් අරන් මෙහෙන් පිට වෙලා යන්නයි හිතාගෙන ඉන්නේ. ඒත් ලබන සෙනසුරාදා මගේ පුතාවම තමයි අවසාන තීරණය ගන්නේ. කමලා දාස්ගේ Looking Glass නැමැති පද්‍ය රචනාවේ එන පහත සඳහන් පද්‍ය පාඨයන්ගෙන් අද දින සාකච්ඡාව සමාප්ත කරන්න කැමතියි. Gift him all. Gift him what makes you woman. The scent of long hair. The musk of sweat between the breasts. The warm shock of menstrual blood and all your female hungers. විශ්වකාන්තා සාහිත්‍ය ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකරගේ නිෂ්පාදනයක්.